අම්මටවුතු අයියේ ඉක්මනට වතුර ටික. ඇයි අනේ තමච කොහමද දන්නේ මං කේක් නෑ ඇයි මොකද උනේ අර බලන්න හි ගා. හී මොන හීද මං hina උනේ නෑනේ නෑ මෝඩයෝ හි නෙමෙයි හිගා අබුණයි. මොකක් හිඟන්නෙත් දැකලාද ඔය දුවගෙන ආවේ හු කුස්සියට දාවේ නෑ මෝඩයෝ මිසු චොත්තොමත්තේ හස්කිතේ. ඇති හොඳටම ඇති මිස්ලා චොකලට් මත්තේ ගොඩ මොන මලිලව්වක් දේ කියවන්නේ කියන එකක් සිංහලෙන් කියන්නේ පොඩ්ඩක් දකුණු පැත්ත බලනකො මෝඩයෝ. ඕක තමයි මම මෙච්චර වෙලා කරන්න කිව්වේ. අම්මට සිරි මේ අපේ අම්ම රෑට වෙන්න තිබු තෙල් චාච්චියනේ තමුසෙෝක සිංහලෙන් කියනතෝ මොන විකාරයක්ද ඒ කියෙව්වේ මං හිතුවේ පිස්සු හැදිලා කියලා මම රූබික් ජැපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් එකේ ක්ලාස් යන්න පටන් ගත්තනේ. බාලට පාට සිංහල අමතක කියලා ජපන් වචන ටිකක් ආවා. තමුසෙගේ ජපන් ක්ලාස් එකේ හින්දා තාච්චිය පිච්චුන එකට අම්මාවම මාව තමයි සයෝනාරා සෙන් ගුඩ් බයි වෙන්නේ. බය වුණත් සතුටු වුණත් ඕනෑම හදිසි අවස්ථාවකදී කටින මුලින්ම නෑ ජපන් භාෂාව ඉගෙන ගන්න. අද එකතු වෙන්න රූබික් ජැපනීස් ලැන්ග්වේජ් සෙන්ටර් එකත් එක්ක. මෙයාලා ජපන් ලැන්ග්වේජ් ඉගෙනනවා වගේම ජපන් වල ස්කූල් වලට ජොබ් වලට යොමු කිරීමක් කරනවා. ඔයා මිලුවන් ගොඩක් ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් ලේසි ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනම කෙනෙක්ට අඩු මිලට ජපන් යන අවස්ථාව. ස්ටුඩන්ට් වීසා, SSW වීසා මේ ඕනම වීසා එකකට අවශ්‍ය ජපන් භාෂා දැනුම සහ වීසා උපදේශනය මෙයාලා ලබා දෙනවා. ක්ලාස් එක කරන්නේ ජපානයේ අවුරුදු 8කට වැඩි අත්දැකීම් තියෙන JLPTN ලෙවල් පාසින් ගුරුවරයෙක්. 2027 අප්‍රේල් ඉන්ටෙක් එකට ස්ටුඩන්ට් යන්න කැමති අය මේ නම්බරයකට WhatsApp මැසේජ් එකක් දාන්න. මේ ඔයත් ඔය විකාර වැඩ නතර කරලා ජපන් යන්න ලෑස්ති වෙන්න. මං කන්න එපයි ගුටි. එතන පොඩි ගැටලුවක් තියෙනවා තමයි. ඒ ගැටලුව ඔය අම්මත් එක්ක විසඳගන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා ජපන්. බයි බයි. අයියෝ